හෙලෝ කොහොමද කට්ටියට ගොඩ දවසේ වීඩියෝ දාන්න බැරුණා. අද මගේ වීඩියෝ එක තමයි වියට්නාම් වල ජීවත් වෙනකොට දවසට සල්ලි කොච්චරක් ඕනේද කෑම් බීම් වලට කියලා. එහෙනම් අපි වීඩියෝ ටික බලමු මොකද්ද තත්ත්වය කියලා. එහෙනම් ජය වේවා. මේ තියෙන්නේ වියට්නාම් සල්ලි. හරිද? දැන් මේ තියෙන්නේ වියට්නාම් සල්ලි. 1 2 3 එතකොට මේ තියෙන්නේ 10,000 කියන්නේ 10,000 වියට්නාම් සල්ලි 10,000. දැන් මේ තියෙන්නේ 20,000 වියට්නාම් සල්ලි 20,000. තව 10,000 තියෙනවා. මේ තියෙන්නේ අපි කියන්නේ ලේසියට 100 කියලා ඒ වුණාට මේක හරියට බැලුවම ලක්ෂය ලක්ෂ තමයි තියෙන්නේ වියට්නාම් සල්ලි වලින් ලක්ෂය. හරිද? තව එකක් තියෙනවා ඒකත් තමයි මේ තියෙන්නේ 200 කියන්නේ ලක්ෂ 2යි. ලක්ෂ 2යි අපි ලේසියට කියන්නේ 200. එතකොට මට කීයක් තියෙනවා? 2යි 4යි 400යි 420යි 440යි කියන්නේ ලක්ෂ 4යි 40,000ක් තියෙනවා. ලංකා සල්ලි වල වගේ ලොකු ආන කියන්නේ මේ පොඩි ගැස්සකුත් තියෙනවා. අපි බලමු දැන් මම මේකෙන් මම 200ක් ගන්නවා. බලමු 200ෙන් අපිට කීයක් යනවද කියලා daily expenses. ඒ කියන්නේ food වලට. අපි ගෙදර යන්නේ නැත්තම්. හරිද? එහෙනම් අපි උදේ ගිහිල්ලා කොෆි එකෙන් පටන් ගමු. එහෙනම් ජය වේවා. උදේ මාව කොෆි ෂොප් එකට. හරිද? මම අද ගන්නේ මේක. මේ තලියේ 18 දාන්න. ගත්තා මේ කොෆි ෂොප් එක. මේ මෙතන වාඩි වෙලා කොෆි එක බොන දිනේ පාරයිනේ තමයි දීන්නේ. පාර දෙපැත්තේ පාර. මේ දිනේ මම කොෆි එකක් ගත්තේ. මොනවද මේක? අයිස්ුයි කොෆි පොඩ්ඩ අයිස් දාන්නේ ගොඩක් තියෙන අයිස්. මේ වියට්නාම් කොෆි දෙන්නේ එහෙම තමයි. මේක 18 දාක් වුණා. හරිද? 200න් 18ක් යනවා දැන්. ඊට පස්සේ බලමු බ්‍රෙක්ෆාස්ට් එකට මම ගන්න ඉන්නේ මෙතනින් කබාබ්යක්. කබාබ්යක් අරගෙන බ්‍රෙක්ෆාස්ට් එකට යනවා. ගෙදරට ගිහලා කනවා ඒක. Thank you very much. මේ තියෙන්නේ ගත්ත කොපි එක දැන් 18,000 ඉවරයි. මේ උඩම තියෙන්නේ අයිස්ුයි කොෆි තියෙනවා. කොෆි අර මික්ස් කරලා අයිස් එක තමයි දාන්නේ. අයිස් තමයි අරිපුර තියෙන්නේ. උඩ දෙක හරි ඉවරයි. මේ තමයි අපි එක 29ක් කියලා. බාලෝ quá đẹp trai luôn á. Anh có vợ Việt Nam nữa. මේක වියට්නාම් සල්ලි වලින් 29ක් කියනවා 29ක්. එතකොට 30ක් කියමුකෝ. අතන 18යි මෙතන 29යි. ගත්තේ උදේට කන්න කබාබ් එක. මේක 29ක් වුණා 30ක් කියමුකෝ. මේක ඇතුලේ තියෙනවා පොක්, vegetable, cabbage, මොකක්ද මිරිස් වගේ මොනවද තියෙනවා ඒකත් තියෙනවා.
හරි එහෙනම් අපි ලන්ච් එකේදී බලමු මොකක්ද කීයද කියලා යන්නේ. ලන්ච් එක ගන්න වෙලාව. දැන් වෙලාව උදේ 8:20යි. මම කොෆි එක ගත්තේ 7 විතර. ඊට පස්සේ මම ගිහිල්ලා මේක ගත්තා. දැන් ආව ගෙදර. අපි 11 මාට විතර ලන්ච් එකට රයිස් එකක් ගන්න යනවා. දැන් වෙලාව හරියටම 11:30යි. දැන් මම යනවා ලන්ච් එකට රයිස් එකක් ගන්න. හරිද? බලමු එතනට ගිහිල්ලා කීයක් විතර වේද කියලා. දැන් මම අපේ ගෙදර ඉඳලා පොඩි දුරක් ආවා. 12:30යි ලන්ච් එක ගන්න වෙලාව. මම රයිස් එක අරන් ගිහලා ගෙදර ගිහලා කන්නේ. එතන කන්න බෑ. බලමු කීයක් විතර වේද කියලා රයිස් එක. කාස්ට් එක. මේ ඇන්දෑවරේ පහිනවා 4-5 වෙනකොට වහින්න පටන් ගන්නවා. Ini menu එක. wow. Coke එක 30යි. chicken එක 40යි. බලමු විතර දෙන්නේ කියලා. Amedan bagi. Rồi. Này kem make up. Không có 2 chục không với 2 chục không? Thank you very much. Lagi dawal lekat hat. ඔයගොල්ලන්ගේ බජට් එක අනුව ඔයගොල්ලන්ට පුළුවන් මීට වඩා වැඩි මුදලක් දීලා හරි රයිස් ගන්න එක එක ෂොප්ස් තියෙනවා. මං ඉතින් නෝමල් බජට් එක හැටියට මම පෙන්නන්නේ මේක. ඉතින් ඒ හින්දා මම ලොකු ෂොප් වලට යන්නේ නැහැ. සාමාන්‍ය පොඩි ආතේ දැන් මේ තාම්පුවල මේ ආර්ට් එකක් අදිනවා මේ ඉලෙක්ට්‍රික් බෝඩ් තියෙන. ඒ වල මේ ආර්ට් අදිනවා දැන්. අලුතෙන් මේ නගර මේගොල්ලෝ වෙනස් කරන්න යන්නේ මේ ඔක්කොම. hari ini අපි දැන් ගෙදර යන් ගෙදර ගිහලා මේක කමු. දැන් වෙලාව හරියට 7:30යි. හරි දැන් මම යනවා ඩිනර් එකට. හැබැයි මම දැන් ගන්නේ බම්මි එකක්. මොකද මේ රයිස් ගන්න පුළුවන් ඒ ගානම තමයි. ඒ වුණාට මම රැයට කන්නේ නැහැ බබත්. ඒ හින්දා මේ මම බම්මි එකක් ගන්නවා. බම්මි කියන්නේ බ්‍රෙඩ් එකක් ගන්නවා. රැයට කන්නේ. Mami singa inga. Ya. No pork hả? No pork? No pork. No pork? Only egg. Yeah.
ओके स्पाइसी हो गया स्पाइसी हो गया अभी मन नहीं करता मैं एक क्या है एक मम्मी का स्पाइसी बात खाने में है तो है ना मैंने भी कभी Spicy. स्पाइसी हो गई Spicy. या Spicy. Pay money. Thank you very much. Hari na bapni ka gata. Hari දැන් අද දවසේ මම දැන් ගත්ත බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා, කොෆි එක බිව්වා, එතකොට ලන්ච් එක ගත්තා, ඩිනර් එක ගත්තා. ඒක දැන් ගෙදර ගිහලා කනවා. අපි බලමු ඔක්කොම කීයක් ගිහිලා තියෙනවද කියලා මේ ඔක්කොම